ආයුබෝවන් මිත්‍රවරුනි. සමාජ ආචාර ධර්ම යටතේ අද අපි කතා කරන්න යන්නේ නිවැරදිව අතට අත දෙන ක්‍රමය පිළිබඳවයි. බොහෝ අවස්ථාන්වලදී අපි පුද්ගලයන්ට අතට අත දීම සිදු කරනවා. අපි බලමු මොන වගේ අවස්ථාවන්වලදීද අපි අතට අත දෙන්නේ කියලා. පළමු වරට කෙනෙකු හමු වන විට ඔහුව හඳුනා ගැනීම සඳහා අපි අතට අත දෙනවා. කෙනෙකුට සුබ පැතීමේදී, උත්සවයකදී, ජයග්‍රහණයකදී, විවාහ මංගල උත්සවයකදී වැනි දේවල් වලදී අපි අතට අත දෙනවා. කෙනෙකු පිළිගන්නා විට, එසේ නැත්නම් අමුත්‍යෙකු පිළිගන්නා විට අපි අතට අත දෙනවා. යම් කිසි එකඟතාවයක් නොයසේනම් givisුමක් වැනි කටයුත්තකදී අපි දෙපාර්ශවය අතට අත දීම සිදු කර ගන්නවා. සමාව ඉල්ලීමකදී නොයසේනම් මිත්‍රත්වය නැවත තහවුරු කර ගැනීමකදී අපි අතට අත දීම සිදු කර ගන්නවා. සම්මුඛ පරීක්ෂණ, ඒ වගේම නිල උත්සව වැනි වෘත්තීය අවස්ථාවන් වලදී අපි අතට අත දීම සිදු කර ගන්නවා. මෙවැනි අතට අත දීමකදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ගෞරවනීයභාවය, විශ්වාසය, ආචාරශීලීභාවය, ඒ වගේම වෘත්තීයභාවය තහවුරු වෙනවා. මිත්‍රවරුනි, ගොඩක් වෙලාවට අපි මේ අතට අත දෙන අවස්ථාවන් වලදී සිදු කරන වැරදි තියෙනවා. ඉතින් අපි අද බලමු අපි කොහොමද නිවැරදිව කෙනෙක්ට අතට අත දීම සිදු කරන්නේ කියලා. අතට අත දෙන අවස්ථාවේ පුද්ගලයන් දෙදෙනාගේ දැස් ඍජුව සම්බන්ධ විය යුතුයි. දෙදෙනාම ඊට සරිලන දුරකින් විශ්වාසයෙන් යුතුව දෙදෙනාගේම දැස් දිහා බලා සිටිය යුතුයි. එම දැස් ඔවුන් දෙදෙනා කතා කරන බවට තහවුරු කරගත යුතුයි. නිතරම අපි අතට අත දෙන්නේ අපගේ දකුණු අත භාවිතා කරමින්. මේ අවස්ථාවේ හොඳ ප්‍රසන්න සිනහවකින් යුතුව අතට අත දීම සිදු කළ යුතුයි. කෙනෙකු ඔබට අතට අත දෙන විට ඔබ ඍජුව ඔබගේ දකුණු අත ඔහු වෙත දිගු කරන්න. මතක තබා ගන්න. ඔබ ඔහුගේ අත අල්ලන විට, එහෙම නැත්නම් ග්‍රිප් කරන විට මධ්‍යස්ථ ශක්තියකින් යුතුව එය ග්‍රිප් කරන්න ඕනේ. එහෙම නැත්නම් තදින් මිරිකීම, එහෙම නැත්නම් ලිහින්ල අතට අත දීම සිදු නොකළ යුතුයි. මිත්‍රවරුනි, හොඳින් මතක තබා ගන්න. අතට අත දෙන අවස්ථාවක ඔබ දැස් වෙනත් දිශාවකට යොමු නොකළ යුතුයි. ඔබ ඍජුව ඔහු දෙස බලා අතට අත දීම සිදු කළ යුතුයි. අද බොහෝ දෙනෙක් සිදු කරන වැරද්දක් තමයි අතට අත දෙනකොට වම් අත නැත්නම් එක අතක් සාක්කුවේ දාගෙන සිටීම. ඉතින් අපි මේ වගේ ක්‍රියාවලින් වැළකිය යුතුයි. ඔබ කෙනෙකුට අතට අත දීමෙන් පසු ටික වේලාවක්, තප්පර ගණනාවක් ඔහුගේ අත අල්ලා සිටීමෙන් පසුව නිදැල්ලේ එම ග්‍රහණයෙන් අත මුදවා ගත යුතුයි. නොසේනම් බලෙන් අත මුදවාගෙන ඔබේ දෙසට ඇදලා ගන්න එපා. එය නිදැල්ලේ නැත්නම් නිදහසේ විය යුතු කරුණක්. මතක තබා ගන්න. අතට අත දීමකින් පසු ඔබ එම පුද්ගලයාට පෙනෙන්නට ඔබගේ අත පිසදීම, ඔබගේ අත පිරිසිදු කිරීම වැනි දේවල් කරන්න එපා. එවිට ඔබගේ විශ්වාසය සහ එම පුද්ගලයාගේ හිත රිදීම වැනි දේවල් එමගින් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි ක්‍රියාවකට පෙළඹීම අපි වැළකිය යුතුයි. පළමු හමුවීමකදී අතට අත දීම තප්පර කිහිපයකදී සිදුවන දෙයක් වුණත් එයින් ඇතිවන ප්‍රතිඵලය, එහෙම නැත්නම් ඔහු ඔබ කෙරෙහි තබා ගන්න විශ්වාසය සදාකල් විය හැකියි. ඒ නිසා නිවැරදිව අතට අත දීම අනිවාර්යයෙන්ම ඔබ ඉගෙන ගත යුතුයි සහ සිදු කළ යුතුයි. ස්තුතියි.